හරි. අපි එහෙනම් බලමු දැන් the present perfect tense වල නැතාර්ථ ප්‍රශ්න අදාගන්නේ කොහොමද කියලා. බලන්න මම එකට ස්ට්‍රක්චර් එකක් අරගෙන ඒක පැහැදිලි කරලා තියෙන උදාහරණ කීපයක් අරන් අපි ස්ට්‍රක්චර් එක පැහැදිලි කර ගැනීමක් කරගමු. බලන්න ස්ට්‍රක්චර් එකේ මුලින්ම අපි ගන්නවා haven't hasn't. ඒතකොට subject අනුව subject plural නම් singular නම් ඒක අනුව අපි haven't hasn't යොදා ගන්නවා මෙතන. ඊට පස්සේ බලන්න ක්‍රියාවේ අතීත කාල කෘදාන්තේවත් past participle ඊළඟ කර්මයේවත් object. ඔකයි ස්ට්‍රක්චර් එක. අපි එනම් බලමු උදාහරණ දෙකක් අරගෙන කොහොමද මේ ස්ට්‍රක්චර් එක පැහැදිලි කරගන්නේ කියලා. බලන්න පළවෙනි උදාහරණය අපි අරන් තිනවා බහුවචන කර්තෘ කෙනෙක්. නැත්නම් plural subject එක්කනේ. ඒගොල්ලෝ රැස්වීම කල් දාලා නැද්ද? කොහොමද දාන්නේ? haven't they postponed the meeting? haven't they postponed the meeting? ඊළඟ බලන්න ඔව් අය තීරණය කරලා නැද්ද? hasn't he decided it? hasn't he decided it? අපිට මේකට ඔව් ඒ තීරණය කරලා නැද්ද තවම කියන අදහසක් ගන්න ඕන. අපි දානවා hasn't he decided it yet කියලා අගට. right? එහෙනම් අපි දැන් මේ ස්ට්‍රක්චර් අතරටම උදාහරණ අරගෙන පැහැදිලි කරගමු.